2026 වර්ෂය ගැන කතා කරන විට ලෝකයේ හොඳම අනාවැකි කරුවන් වන බාබා වැංගා සහ නොස්ට්‍රඩාමස් වගේම නවීන අනාවැකි කරුවන්ගේ පවා අනාවැකි සමාජ ජාලාවල වේගයෙන් ප්‍රචාරණය වෙනවා. ඉතින් මේ අනාවැකි වලින් බොහොමයක් භයංකාර හා අවදානම් සහගත දේ වුණත් සමහර අනාවැකි අනාගතයේ සිදුවිය හැකි යහපත් දේ ගැන සඳහන් වෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු 2026 සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන අනාවැකි මොනවද යන්න. බල්ගේරියානු ජාතික අන්ධ අනාවැකි කාරිනියක් වන බාබා වැංගා මරණයට පත්වීමට කලින් 5079 වර්ෂය දක්වා ලෝකයේ සිදුවන දේවල් පිළිබඳ අනාවැකි පවසා ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරනවා. ඇයගේ අනාවැකි බොහොමයක් සත්‍ය වුණ බවටත් විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන්ම 9/17 වගේ ප්‍රහාරයන්, සුනාමිය වගේ දේවල් 2026 වර්ෂය සඳහා ඇයගේ නමින් ප්‍රචාරණය වන අනාවැකි බොහොමයක් තියෙනවා. ඒ අතර ප්‍රධානම දේ තමා තුන්වන ලෝක යුද්ධය හෝ මහා ගෝලීය ගැටුම. බාබා වැංගාගේ නමින් ප්‍රචාරණය වන වඩාත්ම භයානක අනාවැකිය තමයි 2026 දී මහා ගෝලීය ගැටුම හෝ තුන්වන ලෝක යුද්ධයක් ඇතිවේයයි කියන මේ අනාවැකිය. යුරෝපය, රුසියාව, ඇමරිකාව වැනි ප්‍රබල බලවතුන් අතර ඇතිවන ගැටුමක් වෙන්න පුළුවන් කියලත් වාර්තා වෙනවා. ඒක මහා විනාශයකට මඟ පෑදෙනු ඇති බවටත් පැවසෙනවා. සමහර මූලාශ්‍රවලට අනුව මේ යුද්ධය නැගෙනහිරින් ආරම්භ වෙලා බටහිර පැත්තටත් ව්‍යාප්ත වෙන්න පුළුවන් බව සඳහන් වෙනවා. ඒ වගේම බාබා වැංගා පවසලා තියෙන තවත් ප්‍රධානම අනාවැකියක් තමයි කෘත්‍රිම බුද්ධියේ ආධිපත්‍යය. 2026 කෘත්‍රිම බුද්ධිය මිනිස් පාලනය අභිබවා ගිහිල්ලා තීරණ ගැනීම අත්පත් කරගන්නා බවට අනාවැකි පළ වෙලා තියෙනවා. රාජ්‍ය පාලනය, ආර්ථිකය සහ යුද්ධය වැනි තීරණාත්මක ශ්‍රේෂ්ඨ පවා AI තාක්ෂණය තීරණ ගැනීමේ මට්ටමට දියුණු වෙන බවට පැවසෙනවා. මේක මිනිසට පාලනය කරන්න බැරි මට්ටමට යා හැකි බවටත් අනතුරු ඇඟ වෙලා තියෙනවා. තවත් අනාවැකියක් තමයි ස්වභාවික විපත් හා කාලගුණ විපර්යාස. 2026 දී කලින් වෙලා නොමැති විදිහට දරුණු ස්වභාවික විපත් වෙන්න තියෙන බවට පැවසිලා තියෙනවා. ගංවතුර, භූමිකම්පා, නියඟ වැනි ව්‍යසන නිසාම ලෝකයේ විශාල ප්‍රදේශයක් විනාශ වෙන්න පුළුවන් බවට හා විශේෂයෙන්ම යුරෝපයේ ජනගහනය අඩුවීම ගැනත් සමහර වාර්තාවල සඳහන් වෙනවා. මේක අන්හියුඩොයිඩ් ක්ලයිමේට් චේන්ජ් යනුවෙන් තමයි හැඳින්වෙන්නේ. ඒ වගේම බබා වැංගගේ තවත් ප්‍රසිද්ධ අනාවැකියක් තියෙනවා. ඒ තමයි පිටසක්වල ජීවීන් සමග සම්බන්ධතාවයන්. 2026 වර්ෂයේදී මිනිසා ප්‍රථම වතාවට මිනිසා පිටසක්වල ජීවීන් සමග සම්බන්ධ පවත්වනු ඇති බවට අනාවැකි පළ වෙලා තියෙනවා. මේක සමහර වෙලාවට පෘථිවියට ළඟාවන ග්‍රාහකයක් හෝ අභ්‍යවකාශ වස්තුවක් සමග සම්බන්ධ වෙන්න පුළුවන් කියලා සමහරු මතිමතාන්තර පළ කරලා තියෙනවා. 2026 දී රුසියාවේ ප්‍රබල නායකයෙක් බිහිවන අතර ඔහු මාස්ටර් ඔෆ් ද වර්ල්ඩ් යනුවෙන් හැඳින්වෙන්න හැකි තරම් ප්‍රබල බලයක් ලබා ගනු ඇතේ යන්න අනාවැකියක් පළ වෙලා තියෙනවා. මේක වත්මන් දේශපාලන තත්ත්වයක් එක්ක ගැලපෙන ලෙස තමයි අර්ථකථනය කරන්නේ. ඉතින් බාබා වැංගා වගේම තවත් ප්‍රසිද්ධ අනාවැකි කරුවෙක් තමයි නොස්ට්‍රඩාමස් කියලා කියන්නේ. ප්‍රංශ ජාතික ජ්‍යොතිෂ්‍ය කරුවෙකු වන මිචෙල් ඩී නොස්ට්‍රඩාමස් තමාගේ ලෙස් ප්‍රොපර්ටීස් ග්‍රන්ථයේ ලියා තිබෙන කාව්‍යයන් වලින් අනාගතය ගැන කියවන බවට බොහෝ දෙනා විශ්වාස කරනවා. 2026 වර්ෂයට අදාළ බවට සැක කරන ඔහුගේ ඒ අනාවැකි බොහොමයක් තිබෙනවා. ඉන් ප්‍රධානතම අනාවැකියක් වෙන්නේ දිනකදී විනාශ වන මහා නායකයා. නොස්ට්‍රඩාමස්ගේ එක කාව්‍යයක සඳහන් වෙනවා The Great Man will be struck down of the day by thunderbolt කියලා. මහා මිනිසා දිනකදී දහවල් කාලේ අකුණු සැරයකින් ප්‍රහාරයකින් බිම හැදෑලෙනු ඇති. මෙහෙම තමයි ඒ අනාවැකිය සඳහන් වෙන්නේ. මේක ලෝක ප්‍රසිද්ධ නායකයෙකුගේ ඝාතනයක් හෝ හදිසි මරණයක් වෙන්න පුළුවන් බවට බොහෝ දෙනා විශ්වාස කරනවා. ඒ වගේම තවත් අනාවැකියක් තමයි මහා මීමැසි රංචුව. I-26 දරන කාව්‍යයේ සඳහන් වෙන්නේ මහා මීමැසි රංචුවක් නැගී සිටිනු ඇති බවට කියන මේක සැබෑම මීමස්සන්ගේ ප්‍රහාරයක් නොව ඩ්‍රෝන් යානා ප්‍රහාරයක් හෝ තාක්ෂණික ව්‍යවසනයක් වෙන්න පුළුවන් බවට විවිධ මතිමතාන්තර පළ වෙලා තියෙනවා. තවත් සමහරු මෙය දේශගුණික විපර්යාසයන් නිසා සිදුවන පාරිසරික අසමතුලිතතාවයක් බවට පවසනවා. ඒ වගේම තවත් ප්‍රසිද්ධ අනාවැකියක් තමයි නැගෙනහිරින් නැගී එන ගිනිදැල්. 3 fires from the east යනුවෙන්. ඒ කියන්නේ නැගෙනහිරින් ගිනිදැල් 3ක් නැගී එයි. ආසියානු කලාපයේ බලය වැඩිවීම හා බටහිර බලය අඩුවීම මේකට හේතුව ලෙස සඳහන් වෙනවා. මේක ලෝක දේශපාලනයේ විශාල වෙනසක් පෙන්නුම් කරනවා.
ඒ වගේම තමයි තවත් අනාවැකියක් තියෙනවා. ඒකෙන් කියවෙන්නේ රුධිරයෙන් පිරී යන නගර. මිනිස් රුධිරය විසිරී යනු ඇති ලෙස සඳහන් වන්නේ යුද්ධයක් හෝ මහා කැරැල්ලක් ගැනට ඉඟි කරනවා. මේක තුන්වන ලෝක යුද්ධය හා සම්බන්ධ වෙන්න පුළුවන් බවටත් සමහරු ඉඟි පළ කරනවා. කොහොමුණත් තවත් අනාවැකි කරුවන් ගැන කතා කරනවා නම් කතා කරන්නට ඕනේ නමක් තමයි ලිවින් නොස්ට්‍රඩාමස් කියන්නේ. වර්තමානයේ ලිවින් නොස්ට්‍රඩාමස් ලෙස හැඳින්වෙන්නේ බ්‍රසීලියානු ජාතික ඇතැන්සලෝමේ. 2026 දී ආර්ටික් ප්‍රදේශයේ ප්‍රදේශ බෙදා ගැනීම සම්බන්ධව ගැටුමක් ඇතිවිය හැකි බවත් විදුලි බල හා අන්තර්ජාල පද්ධති බිඳවැටෙන තත්ත්වයේ සයිබර් ප්‍රහාරයක්ද එල්ල විය හැකි බවටත් ඔහු පවසලා තියෙනවා. ඒ වගේම ජේන් මේල් වැනි අනාවැකි කරුවන් පවසන්නේ 2026 වර්ෂය කියන්නේ පරණ ක්‍රමයන් බිඳවැටිලා නව ක්‍රමයන් ගොඩනැගෙන වසරක් බවයි. මෙය 1989 බර්ලින් තාප්පය බිඳවැටීම වැනි ඓතිහාසික වෙනසක් සනිටුවන් කරන වර්ෂයක් වන්න පුළුවන් බවට ඔවුන් විශ්වාස කරනවා. ඉතින් මේ අනාවැකි දිහා බලනවත් එක්කම අපිට පේන්නේ 2026 වසර ලෝකයට ඉතාමත් තීරණාත්මක වර්ෂයක් වනු ඇති බව. විවිධ යුද ගැටුම් හා තාක්ෂණික පෙරළි සමග දේශගුණික විපර්යාස මේ අනාවැකිවල පොදු තේමාවක් බවට පත්වෙනවා. කොහොමුණත් නමුත් මේවා හුදෙක් අර්ථකථන හා විශ්වාස පමණක් වන අතර නියත වශයෙන්ම සිදුවන දේ නෙමෙයි. අපි කරන්න ඕන අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගෙන අනාගතය යහපත් කර ගැනීමට වර්තමානයේ බුද්ධිමත්ව කටයුතු කිරීමයි. ඉතින් මේ අනාවැකි සම්බන්ධව ඔයා හිතන්නේ මොනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තුෙන් අදට මේ වීඩියෝ එක අවසන් කරනවා.